හයි යාළුවනේ ඔයාලා හැමෝම සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා ටෙක් විත් ලක්ෂණ YouTube channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලත් බලන්න ඇති එක ෆෝන් එකේ ෆෝන් දෙකක්. ඔව් ඇත්තටම iPhone වලවත් නැති ඔයාගේ ෆෝන් එකේ විතරක් තියෙන ඒ කියන්නේ Android ෆෝන් වල තියෙන සුපිරිම ෆීචර් එකක් තමයි මේ ෆීචර් එක. ඉතින් iPhone වලවත් නැති ඔයාගේ ෆෝන් එකේ තියෙන සුපිරිම ෆීචර් එකක් ගැන තමයි අද අපි වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ ඔයාලා මුලින්ම ඔයාලගේ හෝම් ස්ක්‍රීන් එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මුලින්ම තියෙන ඔයාලගේ සෙටින් කියන ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න එක. හරි ඉතින් මේ විදිහට සෙටින් කියන ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලගේ පහළට යද්දී ඔයාලට හම්බ වෙනවා ඇඩිෂනල් සෙටින් කියලා icon එක. ඔයාලා ඇඩිෂනල් සෙටින් කියන එක උඩ ටච් කරගන්න. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලට users කියලා එකක් පෙන්නනවා. ඔයාලා users කියන එක ඇතුළට තමයි යන්න ඕනේ. ඉතින් මේ විදිහට පේජ් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාලගේ ෆෝන් එකේ මේ user කියන icon එක නැත්තම් ඔයාලා මුලින්ම ආයෙත් setting වලට ගිහිල්ලා setting එකේ search කරගන්න users කියලා. එතකොට ඔයාලට පෙන්නනවා user කියන icon එක. එහෙමත් නැත්තම් setting එක. ඉතින් මේ user කියන එක උඩ ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ ඉස්සෙල්ලා අපි ගියා වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි. හරි යාළුවනේ මේ විදිහට ආවට පස්සේ මම ආයෙත් setting වල මුලට ගිහිල්ලා මම හදන්නේ ආයෙත් additional setting වලින් log වෙලා මම user කියන setting එකට යන්න. හරි එහෙම ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන add detail කියලා එකක් තියෙනවා. එන්නේ ඒක උඩ ටච් කරගත්තට පස්සේ මෙතන ටික් එක දාගන්න ඕනි. හරිය. එහෙම දාගත්තට පස්සේ පොඩි වෙලාවක් ගියාට පස්සේ ඔයාලට මේ විදිහට load වෙනවා. ඔයාගේ ෆෝන් එකට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට load වුණාට පස්සේ ඔයාලට new user කියලා එකක් පෙන්නනවා. ඔයාලා මෙන්න මෙතන switch to new user කියන එක උඩ තමයි touch කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට එතන touch කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක දිගටම setup කරගෙන යන්න. ඒ කියන්නේ ඔයාලට තවත් ෆෝන් එකක් මේ ෆෝන් එකෙම පාවිච්චි කරන්න මෙතනදී හදාගෙන යන්න පුළුවන්. ඉතින් ඊළඟට මම පෙන්වන්න යන්නේ මේක කොහොමද setup කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක දැන් දිගටම බලලා ඔයාලට පුළුවන් වීඩියෝ එකේ විදිහටම පියවරෙන් පියවරට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එකේ තවත් ෆෝන් එකක් setup කරගන්න. ඒ කියන්නේ dual phone access එකක් තමයි මේකදී ක්‍රියාත්මක වෙන්නේ. මේක Xiaomi brand වලට, ඒ වගේම Poco, Vivo, ඔයාලට තව Infinix, Redmi වගේ ෆෝන් වල ගොඩක් දුරට බලා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මේ setting එක තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේ ෆීචර් එක හදාගත්තම ඔයාගේ ආරක්ෂාවට, ඒ වගේම ෆෝන් එකේ ආරක්ෂාවට, ඒ වගේ ගොඩක් දේවල් වලට ඔයාලට මේක යූස් කරන්න පුළුවන්. කිසිම බයක් නැතුව ඔයාගේ යාළුවෙක්ට වේවා, ඔයා කැමති නැත්නම් ඔයාගේ personal detail වෙන කෙනෙක්ට දෙනවට, වෙන කෙනෙක් ඔයාගේ personal detail බලනවට ඔයාට මේක සුපිරි ක්‍රමයක් වෙනවා. සුපිරි chance එකක් වෙනවා. ඉතින් ඔයාගේ යාළුවෙක්ට ඔයාගේ ෆෝන් එක දුන්නම වෙන password එකකින් ඔයාගේ ෆෝන් එකට log වෙච්ච ගමන් පෙන්නන්නේ වෙනම තොරතුරු වගේ. ඉතින් ඔයාගේ personal password එක use කරාම විතරයි ඔයාගේ personal තොරතුරු ඔයාලට විතරක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ක්‍රමය use කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක ගොඩක් ආරක්ෂිතව ඒ වගේම ඔයාලට ඕන විදිහට පාවිච්චි කරන්න. හරි මේ ක්‍රමයේ විදිහටම ඔයාලා වීඩියෝ එක දිගටම බලලා ඔයාගේ ෆෝන් එක setup කරගන්න. හරි ඉතින් යාළුවනේ දැන් එනකොට අපි අපේ ෆෝන් එක setup කරගෙන ඉවරයි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනම ෆෝන් එකක් තමයි තියෙන්නේ. අපි මේක check කරගන්න gallery එකට ගිහිල්ලා බලමු. මෙහෙම gallery එකට ගිහිල්ලා බලද්දී ඔයාලට ඔයාලගේ ඉස්සෙල්ලා ෆෝන් එකේ තිබ්බ කිසිම තොරතුරක් දකින්න හම්බෙන්නේ නැහැ. කිසිම ෆොටෝ එකක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම අපි
අපි Google Play Store එකට ගිහිල්ලා බැලුවත් ඔයාගේ කිසිම ඊමේල් එකක්වත් මොකුත් පේන්නේ නැහැ. අලුත්ම ෆෝන් එකක් විදියටයි මේක දැන් සෙටප් වෙලා තියෙන්නේ. ඉතින් අද ගෙන වීඩියෝ එකත් ඔයාලා හැමෝටම ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් මේ වගේ වීඩියෝ දිගින් දිගටම බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒකට පහළ තියෙන subscribe button එක click කරගෙන යන ගමන් bell icon එකත් ඕල් press දාලා තියාගන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් එහෙනම් අදටම ගිහිල්ලා එන්න.